හෙලෝ වෙල්කම් බැක් ටු our channel. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඕස්ට්‍රේලියාවල ඉන්න වීසා හෝල්ඩර්ස්ලාට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවලට අලුතින් එන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. ඒ තමයි වෙවෝ. වීසා එන්ටයිටල්මන්ට් වෙරිෆිකේෂන් ඔන්ලයින්. ඉතින් මොකක්ද මේ වෙවෝ කියන්නේ? වෙවෝ එකෙන් අපිට මොනවද චෙක් කරගන්න පුළුවන්? එතකොට මේකේ මොනවද තියෙන ඩීටේල්ස්? මොනවද අපේ තියෙන කන්ඩිෂන්ස්? ඉතින් මේ දේවල් අපි ස්ටෙප් බයි ස්ටෙප් මේ වීඩියෝ එකේදී කියලා දෙන්නම්. ඉතින් මුලින් අපි බලමු මොකක්ද මේ වෙවෝ කියන්නේ කියලා. වෙවෝ කියන්නේ වීසා එන්ටයිටල්මන්ට් වෙරිෆිකේෂන් ඔන්ලයින් කියන එකේ ෂෝට් ෆෝම් එක. මේක ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් ඩිපාර්ට්මන්ට් of හෝම් අෆෙයාර්ස් එකෙන් ලබා දෙන ඔන්ලයින් සර්විස් එකක්. ඉතින් ඔයාගේ ඕස්ට්‍රේලියාවල වීසා එකේ වෙවෝ එක හරහා කරන්ට් වීසා ඩීටේල්ස්, වීසා කන්ඩිෂන්ස් චෙක් කරගන්න පුළුවන්. සෝ එක්සාම්පල් එකක් විදිහට ඔයාගේ වීසා එකේ එක්ස්පයරි ඩේට් එක, වීසා ටයිප් එක, ඔයාට වර්ක් කරන්න පුළුවන් කොහොමද, ෆුල් වර්ක් රයිට්ස් තියෙනවද, ස්ටඩි කරන්න පුළුවන්ද, එතකොට ඔයාගේ මොනවද තියෙන කන්ඩිෂන්ස්, මේ දේවල් ඔයාලට චෙක් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි බලමු ඇයි මේ වෙවෝ එක මෙච්චරටම වැදගත් වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවල වීසා හෝල්ඩර් කෙනෙක් විදිහට ඔයාගේ වීසා එකේ කන්ඩිෂන්ස් දැනගන්න එක ගොඩක් වැදගත්. විශේෂයෙන්ම ජොබ් එකකට ඇප්ලයි කරනකොට ඔයාගේ එම්ප්ලෝයර් ඔයාගේ වර්ක් රයිට්ස් කන්ෆර්ම් කරගන්න මේක යොදා ගන්නවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් এডুকেෂන් ප්‍රොවයිඩර් කෙනෙක්ට වගේම ගවර්න්මන්ට් ඕගනයිසේෂන් එකකට හරි වෙනත් ඕතරයිස්ඩ් ඕගනයිසේෂන් එකකටත් ඔයාගේ වීසා ඩීටේල්ස් වෙරිෆයි කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට මේ වෙවෝ එකෙන් තමයි ඔයාගේ වීසා ස්ටේටස් කන්ඩිෂන්ස් වෙරිෆයි කරගන්නේ. ඉතින් ඔයාලට වෙවෝ එකෙන් සාමාන්‍යයෙන් ඔයාලගේ කරන්ට් වීසා ඉන්ෆර්මේෂන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වීසා ටයිප් එක, වීසා ස්ටේටස් එක, වීසා ග්‍රාන්ට් ඩේට් එක, විශේෂයෙන්ම වීසා එක්ස්පයරි ඩේට් එක, කන්ඩිෂන්ස්, වර්ක් රයිට්ස්, ස්ටඩි රයිට්ස්, ඒ වගේම තව දේවල් මේකෙන් බලා ගන්න පුළුවන්. අර ටික තමයි ඇත්තටම විශේෂයෙන්ම මෙතනදී වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මෙතනදී කියන්න ඕනේ වෙවෝ කියන්නේ වීසා ඇප්ලයි කරන වෙබ්සයිට් එකක් නන් නෙවෙයි. සාමාන්‍යයෙන් වීසා ඇප්ලිකේෂන් එකකට අපි යූස් කරන්නේ සාමාන්‍යයෙන් ඉමි account එක. ඉතින් වෙවෝ එකෙන් කරන්නේ දැනට අපි ගාව තියෙන වීසා එකේ ඩීටේල්ස් සහ කන්ඩිෂන්ස් චෙක් කරන එක සහ වෙරිෆයි කරගන්න එක. එහෙනම් දැන් අපි ඊළඟට බලමු කොහොමද මේ වෙවෝ චෙක් එක කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේකෙදි කරන්න තියෙන්නේ ඩිපාර්ට්මන්ට් of හෝම් අෆෙයාර්ස් මෙයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන එක. ඉතින් ඔයගොල්ලන්ට Google search කරලා මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඉතින් වෙබ්සයිට් එක පෙන්නන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මෙතනදී දකුණු අත පැත්තේ ඔයාලට පෙන්නනවා වීසා එන්ටයිටල්මන්ට් වෙරිෆිකේෂන් ඔන්ලයින්. ඉතින් මේක ක්ලික් කරලත් ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ page එකේම ඔයාලට පහළට යනකොට පෝර්ට්ෆෝලියෝ ෆන්ක්ෂන්ස් කියන සෙක්ෂන් එකේ ඉමිග්‍රේෂන් ඇන්ඩ් සිටිසන්ෂිප් කියන සෙක්ෂන් එකට කර්සර් එක අරන් ගියාපුවාම මෙන්න මේ විදිහට ලිස්ට් එක පෙන්නනවා. මෙතනදී මේ වීසා කන්ඩිෂන්ස් කියන එක ක්ලික් කරලත් ඔයාලට ඊළඟ page එකට යන්න පුළුවන්. ඉතින් මේ තැන් දෙකෙදිම ගියපුවාම ඔයාලා එන්නේ මෙන්න මේ page එකට. ඉතින් මේ page එකේ tabs 4ක් තියෙනවා. overview, check conditions ඔය විදිහට. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ දෙවෙනි tab එක ක්ලික් කරන්න. දෙවෙනි tab එක ක්ලික් කරපුවාම මෙන්න මේ ඩීටේල්ස් ටික පෙන්වන්න ගන්නවා. ඒකේ පහළට යනකොට ඔයාලට පේනවා වීසා හෝල්ඩර්ස් කියන සෙක්ෂන් එක තියෙනවා. මේ වීසා හෝල්ඩර්ස් කියන සෙක්ෂන් එකේ check your visa details and conditions කියන එක ක්ලික් කරන්න තමයි ඔයාලට තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ page එකට එනවා. මෙතනදී තමයි ඔයගොල්ලෝ වෙවෝ check එකට enquiry එක කරන්නේ. ඉතින් මුලින්ම ඔයාලට පෙන්වන එක field එකයි document type. මේ document type එකේ ඉස්සරහා තියෙන box එක ක්ලික් කරපුවාම ඔයාලට මෙන්න මේ කියන selection එක පෙන්නනවා. මෙතනදී ඔයගොල්ලෝ passport කියන එක select කරන්න. මොකද ඒක ලේසි. ඊළඟට reference type එක පෙන්නනවා. මේ reference type එකෙත් ඔයාලට මේ විදිහටම selection එකක් පෙන්නන්නේ transaction reference number ඔය විදිහට. visa grant number එක තමයි මම මෙතනදී තෝරගන්නේ. මොකද ඕනම visa holder කෙනෙකුට මේ වෙද්දී තමන්ගේ visa grant letter එක තියෙනවා. ඉතින් ඒකට අදාළව ඒකේ යට තියෙනවා ඔයාලගේ visa grant number එක. ඉතින් ඒක හරි පහසු නිසා මම මෙතනදී visa grant number එක තෝරගන්නවා. ඊළඟට තියෙනවා ඔයාලට වීසා ග්‍රාන්ට් ඒක එන්ටර් කරාට පස්සේ වීසා ග්‍රාන්ට් නම්බර් කියන ඔප්ෂන් එක
ඔයාලට පෙන්වන්න ගන්නවා. මෙතනදී ඔයාලගේ මම ඒ කියපු visa grant number එක enter කරන්න. ඊට පස්සේ date of birth කියන section එක. මෙතනදී උදාහරණයක් විදිහට ඔයාගේ birthday එක 2012 වෙනි මාසේ 1 නම් ඔයා මෙතන enter කරන්න ඕනේ 01 ඇලවිරක් 12 ඇලවිරක් 2000 කියන විදිහට. ඊට පස්සේ ඔයාලට තියෙන document number එක. මේ document number එක විදිහට ඔයගොල්ලන්ට enter කරන්න තියෙන මේ passport number එක. ඊළඟට country of document මෙතනදිත් ඔයාලට selection එකක් එන්නේ. ඉතින් මේක click කරාට පස්සේ ඔයාලට තියෙන්නේ ඒකේ පහළට ගිහිල්ලා ශ්‍රී ලංකා කියන එක ඔයාලට select කරන්න. ඊට පස්සේ මෙතන view terms and conditions කියන එක click කරලා ඔයාලට terms and conditions ටික කියවන්න පුළුවන්. ඒ ටික කියවලා ඔයාලට මේ I have read and agree to the terms and conditions කියන එකට tick එකක් දාන්න තමයි තියෙන click කරලා finally ඔයාලට තියෙන්නේ මේක submit කරන්න. මේක submit කරාට පස්සේ මේ details වල කිසිම error එකක් නැත්නම් ඔයාලට ඔයාගේ web check එකේ details ටික එවෙලෙම බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාගේ error එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ කියන field එකේ ඔයාගේ error එක පෙන්නනවා. ඉතින් ඔයාලට තියෙන්නේ error එක fix කරලා ඔයාට ආපහු submit කරන්න. ඉතින් සාමාන්‍යයෙන් submit කරපුවම මේ ඔයාගේ details හරි නම් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ details ටික පෙන්නන්නේ. So finally this is the look of your Vivo details. ඉතින් මේ විදිහට තමයි අපි Vivo check එක කරගන්නේ. ඉතින් මෙතනදී මම විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයා ඕස්ට්‍රේලියාවල වැඩ කරනවා නම් මට work කරන්න පුළුවන් ඇති කියලා assume කරන්න එපා. ඔයාගේ visa එකේ තියෙන actual conditions අනිවාර්යෙන් check කරගන්න. මමයි මෙහෙම කියන්න කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේ වෙද්දි දන්නවා. සාමාන්‍යයෙන් ඔයාලා visa එක ඔයාලගේ visa එක change වෙලා තියෙනවා නම් new visa එකක් grant වෙලා තියෙනවා නම් හරි හෝ visa conditions ගැන sure නැත්නම් Vivo එකෙන් current information check කරගන්න එක වඩාත් හොඳයි. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාලට මේ Vivo check එක එන results තව කෙනෙක් එක්ක share කරගන්න පුළුවන්ද කියන එක. ඔයාලට ඕන වෙලාවක මේ results වෙන කෙනෙක් එක්ක share කරගන්න පුළුවන් proof of document එකක් විදිහට. මම උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලා හිතන්නකෝ ඔයාලගේ employer කෙනෙක්ට එහෙම නැත්නම් landlord කෙනෙක්ට authorized organisation එකකට ඔයාගේ visa conditions ගැන proof එකක් අවශ්‍ය වෙන වෙලාවක ඔයාලට පුළුවන් මේ results එක එයාලට ලබා දෙන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. එතකොට අනිත් දේ තමයි මම එකත් මෙතනදී කියන්නම්. ඔයා Australian citizen කෙනෙක් නම් ඔයාලට මේ Vivo එක use කරලා citizenship confirm කරන්න බෑ. ඒක වැදගත් point එකක්. ඉතින් Vivo එක visa holders ලාගේ visa information check කරන්න පාවිච්චි කරන service එකක් විතරයි. ඒ හින්දා ඔයා Australian citizen කෙනෙක් නම් citizenship proof එකට Australian passport එක හරි citizenship certificate එක appropriate document භාවිතා කරන්න වෙනවා ඔයාලගේ මේ check එක කරන්න. ඉතින් finally අද අපි කතා කළේ Vivo check එක ගැන. ඉතින් කෙටියෙන් කියනවා නම් Vivo කියන්නේ ඕස්ට්‍රේලියාවල ඔයාගේ current visa details සහ visa conditions online check කරගන්න පුළුවන් Australian government service එක. ඉතින් ඔයා visa holder කෙනෙක් නම් ඔයාගේ visa conditions ගැන දැනගෙන ඉන්න එක වැදගත් කියලා මං හිතනවා. ඉතින් අනිත් දේ තමයි විශේෂයෙන් ඔයාගේ work rights, study rights, visa expiry dates මේ වගේ දේවල් always check කරගන්න. මොකද ඔයාලා මේ දේවල් නොදැනගෙන වෙන කියන්නේ ඔයාලා මේ දේවල් නොදැනගෙන හිටියොත් ඔයාලම තමයි අමාරුවේ වැටෙන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට useful වෙන්න ඇති කියලා. ඉතින් එහෙම මේ වීඩියෝ එක help නම් අනිවාර්යෙන් like කරන්න. ඔයාගේ යාළුවන්ටත් මේ information වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මං ඉස්සරහට මේ වගේ informations ඒ වගේම travel කරන දේවල්, everyday life මේ වගේ දේවල් ගැන ඔයාලට videos ගේනවා. ඉතින් finally thank you for watching and I will see you in the next video. So bye.